අයිබෝන් සියලු දෙනාටම රකුතෙන් එකෙන් සිම් එකක් ගත්ති පොයින්ට්ස් 14ක් හම්බෙන කැම්පේන් එක ගැන වීඩියෝ එකක් කරන්න හිතුවා. එතකොට මේක ගැන සරලව හැඳින්වීමක් කරොත් ඔයාලට වෙන කම්පැනි එකකින් ඉඳන් නොරිකා එකක් කරනවා නම් යෙන් 14,000ක පොයින්ට් හම්බෙනවා. රකුතෙන් එකෙන් අලුත්ම සිම් එකක් ගන්නවා නම් ඔයාලට යෙන් 7,000ක පොයින්ට්ස් හම්බෙනවා. එතකොට මේ පොයින්ට්ස් හම්බෙන්නේ සිම් එක මාස 3ක් පාවිච්චි කරාම තමයි මේ පොයින්ට්ස් හම්බෙන්නේ. තව රකුතෙන් පොයින්ට්ස් ගොඩක් තැන්වල පාවිච්චි කරන්න පුළුවන්. සුපර් මාකට් වල බඩු ගන්න, බිල්ස් ගෙවන්න, ඒ වගේ දේවල් වල පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේක ගැන විශේෂම කියන්න ඕනේ මේක තනිකරම ඔන්ලයින් කැම්පේන් එකක් හින්දා රකුතෙන් ෂොප් වලට ගිහිල්ලා ඇප්ලයි කරොත් මේ පොයින්ට්ස් ඔයාලට හම්බෙන්නේ නැහැ. ඔයා ඔන්ලයින්ම ඇප්ලයි කරන්න ඕනේ. තව ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි අපිට ෆෝන් එකක් ගන්න පුළුවන්ද කියලා සිම් එකට ඇප්ලයි කරද්දී ෆෝන් එකක් ගන්න නම් ඔයාලට අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕනේ. ඒක රකුතෙන් කාඩ් එකක් වෙන්න පුළුවන්, වෙන කාඩ් එකක් වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනේ. ක්‍රෙඩිට් කාඩ් එකක් නැත්නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් සිම් එකකට විතරයි. සිම් එකට ඇප්ලයි කරත් මේ පොයින්ට්ස් ඔක්කොම හම්බෙන හින්දා සිම් එකට විතරක් ඇප්ලයි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක ඇප්ලයි කරද්දී ඔයාලට ඕන වෙන ඩොකියුමන්ට්ස් තමයි සයිරියු කාඩ් එකේ හොඳ පැහැදිලි ෆොටෝස් දෙකක් ගහලා ඔයා ගැලරි එකේ සේව් කරලා තියාගන්න. ඉස්සරහ පැත්තයි පිටිපස්ස පැත්තයි හොඳ පැහැදිලිව පේන ෆොටෝස් දෙකක්. ඒකට ඔයාගේ අර ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එහෙම වැදිලා නැති හොඳ විස්තර කියවන්න පුළුවන් පැහැදිලි ෆොටෝස් දෙකක් වෙන්න ඕනි. තව ඔයාගේ බැංකු පොත රෙඩි කරලා තියාගන්න. මේ ටික තමයි ඔයාලට ඕනි වෙන්නේ ඇප්ලයි කරන්න. හරි අපි දැන් බලමු එහෙනම් ෆෝන් එකෙන් මේකට ඇප්ලයි කරන්න හැටි කොහොමද කියලා. අපි ඔයාලත් එක්ක ෂෙයා කරලා තියෙනවා PDF එකක් මේ ඇප්ලයි කරන ඕනම ඔක්කොම ස්ටෙප්ස් ටික දාලා. ඒතර මේ PDF එකේ විදිහට ඔයාලා කරවුවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක කරන්න ලේසි වෙන්න මම මේ PDF එකේ තියෙන ස්ටෙප්ස් වීඩියෝ එකකුත් මේ වීඩියෝ එකකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මුලින්ම මේ උඩම තියෙන ලින්ක් එක ඔයාලා ක්ලික් කරන්න. ඇත්තටම ක්ලික් කරන වැඩි මේක කොපි කරලා ඔයාලගේ Google Chrome එකේ ඕපන් කරන එක හොඳයි. ඒතර මේක කොපි කරලා ඔයාලා Google Chrome එකේ ඕපන් කරන්න ෆෝන් එකේ. හරි. එහෙම නැත්නම් ඒ ලින්ක් එක මේ YouTube වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එතනින් ඕපන් කරන්නත් පුළුවන්. එතකොට ඒක ඕපන් කරපුවා මෙහෙම ස්ක්‍රීන් එකකට තමයි එන්නේ. එතකොට මෙතෙන්දී ඔයා අලුත් රකුතන් account එකක් හදන එක හොඳයි. ඔයා දැනටම රකුතන් account එකක් තිබ්බත් මොකද ඒ දැනට තියෙන රකුතන් account එකෙන් කලින් රකුතෙන් මොබයිල් එකට ඇප්ලයි කරලා හැම තිබ්බොත් ඔයාට පොයින්ට් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද අලුත් account එකක් හදන එක හොඳයි. එතකොට මේ යට තියෙන create new රකුතන් account එකට යන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ඊමේල් එකක් දීලා ඒකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් යනවා. ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක දීලා ඉවරලා ඔයාට ඊළඟ ස්ක්‍රීන් එකෙන් ඔයාගේ විස්තර දාලා ඔයාට අලුතෙන් රකුතෙන් account එකක් හදන්න පුළුවන්. එතකොට දැන් මගේ ඊමේල් එකට මම එහෙම කෝඩ් එකක් ගන්නම්. එතකොට මගේ ඊමේල් එකට ආපු කෝඩ් එක තමයි මේක. එතකොට ඒකෙන් වෙරිෆයි කරනවා. දැන් මෙතනදී එනවා පාස්වර්ඩ් දෙන්න සහ ඔයාගේ ෆස්ට් නේම් එක සහ ලාස්ට් නේම් එක දෙන්න. එතකොට මෙතෙන්දී ඔයා කැමති පාස්වර්ඩ් එකක් මේ account එකට දෙන්න. පාස්වර්ඩ් එක කැමති පාස්වර්ඩ් එකක් දීලා ඊට පස්සේ නම දෙන තැන මට විශේෂයෙන් කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒකින්ද මේක හොඳට බලාගන්න. ඔයාගේ Zairiu කාඩ් එකේ නම තියෙන්නේ මෙන්න මේ විදිහට නම් අලහකෝන් මුද්‍යාංශලාගේ සුපුන් චාමර වීරසිංහ ඒ වගේ නමක් තියෙනවා නම් Zairiu කාඩ් එකේ මේ නම පටන් ගන්නෙ අලහකෝන් කියන එකෙන් නේද? Zairiu කාඩ් එකේ ඔයාගේ බලන්න මුලින්ම නම පටන් ගන්නෙ මොකෙන්ද කියලා. එතකොට මේ අලහකෝන් කියන එක පටන් ගන්නවා නම් ඒ ලාස්ට් නේම් එකට එන්නේ අලහකෝන් කියන කෑල්ල විතරමයි. මේ මුද්‍යාංශලාගේ කෑල්ලවත් ලාස්ට් නේම් එකට එන්නේ නැහැ. Zairiu කාඩ් එකේ නම පටන් ගද්දි තියෙන පළවෙනිම කෑල්ල විතරයි ලාස්ට් නේම් එක විදිහට දාන්නේ. දැන් මෙතෙන්දී නම් අලහකෝන්නේ තියෙන පළවෙනිම කෑල්ල. එතකොට ලාස්ට් නේම් එකට දාන්නේ අලහකෝන් විතරයි. ඉතුරු ටික ඔක්කොම දාන්නේ ෆස්ට් නේම් එකට. මුදියන්සේලාගේ සුපුන් චාමර වීරසිංහ කියන ඔක්කොම ටික ෆස්ට් නේම් එකට තමයි එන්නේ. එතකොට මේ විදිහට ෆිල් කරන්න. මේ බලන්න ලාස්ට් නේම් එකට දැම්මේ අලහකෝන් විතරයි. ෆස්ට් නේම් එකට දානවා අනිත් ටික ඔක්කොම මුදියන්සේලාගේ සුපුන් චාමර වීරසිංහ ඒ කෑලි ටික තව තියෙනවා නම් ඒවා කෑලි ටික ඔක්කොම දාන්න ඕනේ Zairiu කාඩ් එකේ විදිහට. හැබැයි Zairiu කාඩ් එකේ තියෙන පළවෙනිම කොටස විතරයි ලාස්ට් නේම් විදිහට දාන්නේ. ඒක හොඳට මතක තියාගන්න.
හරි දැන් මේ ඒ විදිහට නම දැම්මා. නම දාලා continue to confirmation page කියන බටන් එක ඔබන්න. දැන් මෙතෙන්දි විස්තර අපිට confirm කරන්න කියලා කියනවා. එතකොට ඒක complete registration බටන් එක ඔබන්න. ඊට පස්සේ continue to service page එක ඔබන්න. එහෙම ගියාන් පස්සේ ඔයාලට ඊළඟට කැම්පේන් එක විස්තර පෙන්නනවා හම්බෙන පොයින්ට්ස් ගන්න. එතන තියෙන තව විස්තර පෙන්නනවා. ඒක යටට ගිහිල්ලා මේ apply online කියන බටන් එක ඔබන්න. හරි. දැන් මෙතෙන්දි මේ පෙන්වන ස්ක්‍රීන් එකේ add to cart කියන බටන් එක ඔබන්න. මේවා කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහටම තමයි කරන්නේ. ඊට පස්සේ මෙතෙන්දි ඔයාලට add-on services ඕනිද කියලා අහනවා. ඒවා කිසිම දෙයක් අවශ්‍ය දේවල් නෙමෙයි. හින්දා මේ do not add කරන්න. පළවෙනි එක විතරයි do not add කරන්න ඕනි. අනිත් ඒවා කිසිම එකක් select වෙලා නැති හින්දා එහෙමම පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගිහිල්ලා ඉවරලා මෙතනින් සිම් තෝරන්න පුළුවන්. මෙතනින් pSIM දාන එක හොඳයි. eSIM ටිකක් කරදර හින්දා pSIM එක හොඳයි. එතකොට pSIM දාපුවම දවස් දෙකක් ඇතුළත ඔයාගේ ගෙදරට ඒක ඩිලිවර් වෙනවා. ඊට පස්සේ මෙතන යට තියෙන apply button එක ඔබන්න. apply button එක ඔබලා ආයෙසරයක් log වෙන්න එනවා මෙතෙන්දී. එතකොට අර කලින් හදපු email password දීලම log වෙන්න මෙතනදිත් හරි log වුණාම එයාලා අපිට මෙතෙන්දී බර්ත්ඩේ එකයි ජෙන්ඩර් එකයි දෙන්න කියලා කියනවා. ඒවත් දෙමු. හරි මේ විදිහට ඒවත් දීලා මේ යට තියෙන රතු බටන් එක ඔබන්න. දැන් එතකොට මේ ඩීටේල්ස් හරිනම් පාස්වර්ඩ් එක දාලා ඉවරලා මේ යට තියෙන add user information බටන් එක ඔබන්න. හරි. එතකොට ඊට පස්සේ මෙතෙන්දී continue using services කියන බටන් එක ඔබන්න. හරි. එතකොට මෙහෙම ස්ක්‍රීන් එකක් තමයි එන්නේ. දැන් මෙතෙන්දී ඔයාගේ මේ කලින් දීපු නමේ ස්පේස් නැති වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එතනින් ස්පේස් තියන්න. සමහර වෙලාවට සිස්ටම් එකෙන් ස්පේස් නැති වෙනවා. මේ විදිහට ඔයාගේ නම ඇතුලේ ස්පේස් තියන්න. හරි. මෙතෙන්දී තායි සැරයක් චෙක් කරන්න Zairo card එකේ පළවෙනිම කෑල්ල විතරද last name එක විදිහට තියෙන්නේ. ඉතින් එහාට ඊටු කෑල්ල ටික ඔක්කොම first name එක විදිහටද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතෙන්දී කතකනා දාන්න ඕනි. කතකනා දාද්දී විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි ඔයා කතකනා දාන්න ඕනි ඔයාගේ බැංකු පොතේ තියෙන විදිහට. හරි. මොකක් හරි ඔයා දැන් මාසේ බිල් එක ගෙවන්න කල්පනා කරන විදිහ තියෙන දාන විදිහ තියෙනවනේ. එක්ක බැංකු පොත නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකනේ. එතකොට මෙතෙන්දි කතකනා දාද්දී ඔයාගේ බැංකු පොතේ විදිහටම වෙන්න ඕනි. කතකනා දාන්නේ ඔයා බිල් එක ගෙවන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන්නේ ඉංග්‍රීසි අකුරු තමයි අපේ නම. නමුත් ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරද්දිත් ඔයා කතකනා දානවා ඒකටත්. එතකොට ඒ ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරද්දි දාපු කතකනා මෙතන දාන්න last name එකයි first name එකයි. මම මේ වීඩියෝ එක හදන්නේ බැංකු ට්‍රාන්ස්ෆර් වලට. ඒකින්ද මම බැංකු පොතේ විදිහට නම දාලා ඉස්සරහට යනවා. හරි. එතකොට මම බැංකු පොතේ විදිහට කතකනා දැම්මා. ඒතර බැංකු පොතේ මෙයාගේ YouTube බැංකුවක් නම් තියෙන්නේ. ඒකේ නම තියෙන්නේ අල්හාකෝන් මුද්‍යන්සේලාගේ සුපු කියන කෑල්ල විතරයි ටයිප් වෙලා තියෙන්නේ. තව ඔයාලා දැකලා ඇති අපේ YouTube බැංක් එකේ අපේ නම දිග වැඩි වුනහම එයාලා ටයිප් වෙන ටික තියලා ඉතුරු ටික එයාලා අතින් ලියනවා. එනකොට මෙතෙන්දී මේ අතින් ලියන කෑලි දාන්න එපා. බැංකු පොතේ ටයිප් වෙලා තියෙන ටික විතරක් දාන්න. ඒකත් අපේ නම මැදදී හැම කැඩිලා තියෙනවා නම් දැන් මේ මෙතන ටයිප් වෙලා තියෙන්නේ අමරකෝන් අලහකෝන් උද්‍යන්සේනාගේ සුපු කියන කෑල්ල විතරයි. ඉතුරු ටික සුපුන් එකේ අල්නා යන්න කාවින්ද බණ්ඩාර ඒ ටික අතින් ලියලා තියෙනවා නම් ඒවා මෙතන දාන්න එපා. සුපු කියන කෑල්ලට එනකම් විතරක් දාන්න. හරි. අරහකෝන් මුද්‍යන්සේලාගේ සුපු. හරි. එතකොට ඉංග්‍රීසි වලින් දැම්මේ ලාස්ට් නේම් එක අලහකෝන්. කතකනා වලින් දැම්මේ රහකෝන් මුද්‍යන්සේලාගේ. ඒ දෙක මැච් උනේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මැච් උන්නේ නැහැ කියලා ගණන් ගන්න එපා. මෙතනත් ෆස්ට් නේම් එක මැච් උන්නේ නැහැ කියලා ගණන් ගන්න එපා. මෙතන එකම රික්වයර්මන්ට් එක ඉංග්‍රීසි එක දාන්න ඕනි Zairo card එක විදිහට. කතකනා දාන්න ඕනි බැංකු පොතේ විදිහට. හරි. දැන් ඒක දීලා ඉවරලා මේ යට ෆෝන් නම්බර් එකක් ඉල්ලනවා. ඒක ඔයා කැමති ෆෝන් නම්බර් එකක් දෙන්න. 080 හරි 070 හරි පටන් ගන්න කැමති නම්බර් එකක් දෙන්න. නිකම්ම ඉස්සරහට යන්න විතරයි මේක ඕනි වෙන්නේ. ඒක කිසිම වැඩක් නැහැ. ඒකින්ද කැමති නම්බර් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ජොබ් එක තෝරන්න.
එම්ප්ලොයි කෙනෙක්ද පාර්ට් ටයිම් නම් පාර්ට් ටයිම් කියලා දාන්න මෙතන. ස්ටුඩන්ට් කෙනෙක් නම් ස්ටුඩන්ට් කියලා දාන්න. මේ විදිහට. ඊට පස්සේ මෙතන ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න. මෙතන zip code එකෙන් ඔයාගේ zip code එකෙන් සර්ච් කරපුවාම මේ ටික එනවා. එතකොට ඒකේ ඉතුරු ටික ඔයා දාලා ඉවරලා මෙහෙම යටට ගිහිල්ලා proceed button එක ඔබන්න. හරි. proceed button එක ඔබුවාම මෙන්න මෙතන විස්තර ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතන ටික් එකක් දාන්න. ටික් එකක් දාලා ඉවරලා ඔයා යටට ගිහිල්ලා Zyro කාඩ් එක අප්ලෝඩ් කරන්න ඕනි. මෙතන එක එක ඔප්ෂන් තිබ්බට ඒ අනිත් ඔප්ෂන් එකක්වත් අපිට යූස් කරන්න බෑ. ෆොරිනර්ස්ලට දෙන්නේ නැහැ. ෆොරිනර්ස්ලට දෙන එකම ඔප්ෂන් එක මේ උඩම තියෙන upload identity verification document කියන එක විතරයි. අනිත් ඒවා සිලෙක්ට් කරන්න එපා, ෆේල් වෙනවා. ඒතර මේක සිලෙක්ට් කරලා ඔයා කලින් ගහලා තියාගත්ත Zyro කාඩ් එකේ ෆොටෝස් දෙක අප්ලෝඩ් කරන්න. මේක සිලෙක්ට් කරා. යටට ගියා. මෙන්න මෙතනින් රෙසිඩන්ස් කාඩ් කියන එක තෝරවුවා. ඊට පස්සේ මේක ක්ලික් කරලා ඉවරලා ඔයාගේ Zyro කාඩ් එක අප්ලෝඩ් කරන්න. හරි මම මෙතන දැන් Zyro කාඩ් එක අප්ලෝඩ් කරවුවා. එතකොට ඊට පස්සේ continue බටන් එක ඔබන්න. ඊට පස්සේ මෙහෙම ස්ක්‍රීන් එකක් එනවා. මෙතෙන්දී ඔයා වෙන කම්පැනි එකකින් SoftBank, Docomo, AU වගේ කම්පැනි එකකින් මාරු වෙනවා නම් මේ උඩම තියෙන MNP කියන මේක ඔබන්න. එතකොට මෙතන එනවා ඔයාගේ නම්බර් එක ගහන්න. මේක ඔයා දැනට මාරු කරන්න හිතන් ඉන්න නම්බර් එක තමයි ගහන්න ඕනේ. ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක 070යි මොකක් හරි එහෙම ඔයාගේ මාරු කරන්න හිතන් ඉන්න නම්බර් එක ගහන්න. එතකොට අර MNP නම්බර් එක කියන එක මෙතෙන්දී ගහන්න ඕනි වෙන්නේ නැහැ. ඒක ඕනි වෙන්නේ අන්තිමේටම රකුතෙන් එකේ මේකත් සබ්මිට් කරලා ඔයාගේ ID එකත් වෙරිෆයි කරලා ඉවරලා අන්තිමේට අපිට කියන MNP එකේ ප්‍රොසීජර් කරන්න කියලා. එතකොට ඒකත් ඔන්ලයින් ලොග් කරලා තමයි කරන්න තියෙන්නේ. අපිට අර ඉස්සර වගේ Docomo, SoftBank ඒ වගේ කම්පැනි වලට shop වලට ගිහිල්ලා MNP නම්බර් එක ගන්න ඕනේ නැහැ. කොහොම ඔන්ලයින් කරන්න පුළුවන්. මෙතෙන්දි ඉස්සරහට යන්න ඔයාට ඕනි වෙන්නේ මාරු කරන්න හිතන් ඉන්න නම්බර එක විතරයි. වෙන මොකුත් දාන්න ඕනේ නැහැ. ඔයා මේ නම්බර එක දාලා continue බටන් එක ඔබන්න. එනකොට මම මේ වීඩියෝ එක අද කරන්නේ අලුත් නම්බර එකක් අලුත් සිම් එකක් ගන්න එක්කෙනෙක්ට. එතකොට එයා කරන්න ඕනි අලුත් සිම් එකක් ගන්න එක්කෙනෙක් නම් මෙන්න මේ තුන්වෙනිට තියෙන select from random numbers කියන ඔප්ෂන් එක තෝරන්න. එතකොට මෙතන ඔප්ෂන් තුනක් දෙනවා. මේ සිම් එකට අපිට කැමති නම්බර්ස් තුනක් තෝරගන්න. එතන එතනින් කැමති එකක් තෝරගෙන continue බටන් එක ඔබන්න. හරි. දැන් අවසාන වශයෙන් මෙතෙන්දි කියනවා මේකට monthly payment එක ගෙවන්න ඕනි විදිහ සිලෙක්ට් කරන්න කියලා. එතකොට මෙතෙන්දි ඔයාට ඕන නම් ක්‍රෙඩිට් කාඩ් එක දාන්න පුළුවන්. තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් දාන්නත් පුළුවන්. වෙන කෙනෙක්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් දාන්න පුළුවන්. මේ දෙවෙනියට තියෙන ඔප්ෂන් එකේ. එහෙම නැත්නම් අන්තිමට තියෙන බැංකු ට්‍රාන්ස්ෆර් කියලා. එතකොට ඩිපෙන්ඩින් ඉන්න කෙනෙක්ට එහෙමනම් තමන්ගේ හස්බන්ඩ්ගේ වයිෆ්ගේ එකක් දාන්න ක්‍රෙඩිට් කාඩ් එකක් දාන්න නම් මේ දෙවෙනි ඔප්ෂන් එකකින් ගිහලා දාන්න පුළුවන්. හරි. එතකොට එතෙන්දී මොකක් හරි එරර් එකක් ආවොත් ඒ කියන්නේ ඔයා නමේ දාලා තියෙන කතකනා මේ ක්‍රෙඩිට් කාඩ් එකේ කතකනා එක මැච් වෙන්නේ නැහැ. එතකොට ඉස්සරහට ගිහිල්ලා කතකනා හදලා එන්න. එතකොට මම අද මේ වීඩියෝ එකේ කරන්න යන්නේ මේ pay with bank transfer බැංක පොත කොහොමද මේකට රෙජිස්ටර් කරන්න කියලා. එතකොට මේ බටන් එක ඔබන්න තුන්වෙනිට තියෙන එක. ඒක වහම මෙහෙම ස්ක්‍රීන් එකකට එනවා. එතකොට මෙතෙන්දී හොඳට මතක තියාගන්න මෙතන පෙන්ලා තියෙන්නේ නිතරම පාවිච්චි කරන බැංකු ටික. හරි. ඒකේ මෙන්න මේ තියෙන්නේ යූචෝ බැංක් එක. හරි. මෙන්න මේ තරුවකුත් එක්ක තියෙන යූචෝ බැංක් එක. එතකොට ඔයාගේ බැංකුව මෙතන නැත්තම් යටට ගිහිල්ලා මෙන්න මේ ටිකේ ගොහා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අර එක එක පැතිවල තියෙන බැංකුව තියෙන්නේ චිබා බැංක්, සයිතමා බැංක්, ඒ වගේ බැංක් එහෙම හොයා ගන්න ඕන නම් මෙන්න මෙතන දෙවෙනියට තියෙන එක ඔප්ෂන් එකට ඒකේ තමයි ඒවා තියෙන්නේ. ඒක ඇතුළට ගිහිල්ලා උදාහරණයක් විදිහට මම චිබා බැංක් එක පෙන්නන්නම්කෝ. එතකොට චිබා බැංක් එක පටන් ගන්න අකුර හොයන්න. චිබා කියන්නේ චීනේ, චී කියන්නේ තා අකුරු වේලිය තියෙන එකක් නේ. ඒකින්ද මෙන්න මේ තා කියන එක සිලෙක්ට් කරන්න. එතකොට ඒක ගියාම මෙන්න මේ තියෙනවා චිබා බැංක් කියන එක මෙතන. හරි. එතකොට එහෙම තමයි තමන්ගේ බැංක් එක හොයාගන්නේ. මං මේ වීඩියෝ කරන්නේ යූචෝ බැංක් එක ආශ්‍රයෙන්. ඒකින්ද මම මෙන්න මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. හරි. ඊට පස්සේ දැන් මෙතෙන්දි පෙන්නනවා බැංකුවට එයාලා මොන නමින්ද
කතා කරන්නේ කියලා අපේ නම මෙතන පෙන්වනවා. මේක ඔයාලගේ බැංකු පොතත් එක්ක හරියට බලන්න මෙතන තියෙන නම බැංකු මේ පොතේ තියෙන නමත් එක්ක හරියට මැච් වෙනවද කියලා. මේක 100%ක් මැච් වුනේ නැත්තම් එරර් එකක් එනවා. ඒකින්ද මේක මැච් වෙනවද බලන්න. හරි. එතකොට මෙතනින් ඉස්සරහට යන්නේ මේ උඩ තියෙන නිල් පාට බටන් එක ඔබන්න. හරි. ඒක ඔබපුවාම මෙන්න මේ වගේ පේජ් එකකට යනවා. මෙතෙන් තමයි ඔයාලගේ terms and condition අපිට පෙන්නනවා. දැන්ට බලන්න මේ මෙන්න මේ යට තියෙන මේ බටන් එක. හරි. යට පැත්තේ දකුණේ තියෙන බටන් එක. ඒක ඔබන්න බෑ. යට පැත්තේ දකුණේ තියෙන එක. එතකොට ඒක ඔබන්න පුළුවන් වෙන්නේ මෙයාලගේ terms and conditions කියවුවොත් විතරයි. එතකොට ඒවා කියවන්න අපි මෙන්න මේ උඩ තියෙන නිල් පාට බටන් එක ඔබනවා. හරි. ඒක ඔබලා ඉවරලා මේ එයාලගේ terms and condition එනවා. ඒක කියවන්න උවමනාවක් නැහැ. නිකම්ම මේ බටන් එක ඔබන්න. එතකොට ඒක නැති වෙලා අන්න බලන්න දැන් අර යට දකුණු පැත්තේ තියෙන බටන් එක නිල් පාට වුණා. අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒක ඔබන්න දැන්. යට දකුණු පැත්ත එක ඔබපුවාම දැන් මෙහෙම ස්ක්‍රීන් එකක් එනවා. මෙතනින් එහාට මම PDF එකේ කියලා දෙන්නම්. මොකද ෆෝන් එකෙන් මට ඉස්සරහට යන්න විදියක් නැහැ. මම මගේ බැංක් බුක් එකක් නැති හින්දා. එතකොට මේ ආපු ස්ක්‍රීන් එකේ අපි දාන්න ඕනේ ඔයාගේ බැංකු පොතේ නම්බර් එක. එතකොට බැංකු පොතේ ඔයාගේ යූජෝ වල නම්බර්ස් දෙකක් තියෙනවා මේ විදිහට. ඔයාගේ පොත අරන් බලන්න. එතකොට ඒකේ මේ මුලින් තියෙන නම්බර එක තමයි මෙතන දාන්න ඕනි. හැබැයි මුලින් තියෙන නම්බර එකේ ඉලක්කම් පහක් තියෙනවනේ. ඒ ඉලක්කම් පහෙන් දෙකක් එයාලා දැනටම දාලා තියෙනවා. මේ බලන්න ඉස්සරහ එකයි 5 සහ බිංදුවයි දැනටම දාලා තියෙන්නේ. එතකොට අපි දැන් දාන්න ඕනි මෙන්න මේ මැද තියෙන ඉලක්කම් 3 විතරයි. එතකොට ඔයාගේ බැංකු පොතේ මේ මැද තියෙන ඉලක්කම් 3 මොකක්ද කියලා බලලා එතනින් දාන්න. දැන් මේ උදාහරණ නම් මැද තියෙන ඉලක්කම් 3 තමයි 0.92. එතකොට එතන 0.92 දාලා ඉවරලා මේ යට තියෙන නිල් පාට බටන් එක ඔබන්න. එතකොට මෙහෙම ස්ක්‍රීන් එකක් එනවා. හරි. මෙහෙම ස්ක්‍රීන් එකක් එනවා. මේකෙත් දාන්න තියෙන්නේ අර බැංකු පොතේ අග ඉලක්කම් ටික. අග ඉලක්කම් වලත් මේ අන්තිමේටම තියෙන එක එයාලා දාලා තියෙනවා. අපි දාන්න ඕනේ ඊට ඉස්සරහින් තියෙන මේ ඉලක්කම් ටික. මේ උදාහරණේ හැටියට නම් අපි දාන්න ඕනේ 74යි 32යි 671 කියන එක. මේ අන්තිමම එක එයාලා දාලා දීලා තියෙනවා. හරි. එතකොට මේ ටික දාලා 74යි 32යි 671 දාලා හරි. එහෙම්ම යටට ගියාම තව විස්තර දෙකක් දාන්න තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ උපන්දිනේ. ඔයාගේ උපන්දිනේ මෙන්න මේ විදිහට 1984යි 1 වගේ ගන්නවා. ඒක දාන්න ඕනේ 1980යි 0.4යි 0.1 ඒ විදිහට. හරි. එතකොට මේ උදාහරණේ මම දාලා තිනවා 1993යි 0.2යි 16. මෙන්න මේ විදිහට ඔයාගේ බර්ත්ඩේ එක දාන්න. හරි. ඊට පස්සේ මෙතන දාන්න ඔයා යූචෝ බෑන්ක් එකේ රෙජිස්ටර් කරපු ටෙලිෆෝන් නම්බර් එක. හරි. මේක ගොඩක් ලංකාවේ කට්ටියට එරර් එකක් එන තැනක්. මොකද යූචෝ බෑන්ක් එකේ රෙජිස්ටර් කරපු නම්බර් එක එයාගේම එකක් නෙමෙයි වෙනවා. සමහර විට යූචෝ බෑන්ක් එකේ බැංකු පොත හදන්න ගිහිල්ලා තියෙන යාළුවෙක් එක්ක නම් ඒ යාළුවගේ නම්බර් එක දාලා තියෙන්න පුළුවන්. හරි. එතකොට මේ ඉස්සරහට ගියාම මේ මැසේජ් නම්බර් එකට මැසේජ් එකක් එනවා යූචෝ බෑන්ක් එකෙන්. ඒකේ කෝඩ් එක දාන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. එතකොට මේ රෙජිස්ටර් කරපු නම්බර් එක අනිවාර්යෙන් මැසේජ් එකක් ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා කියලා බලන්න. නැත්නම් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දී ඒ යූචෝ බෑන්ක් එකේ රෙජිස්ටර් කරපු නම්බර් එක දාලා මෙන්න මේ නිල් පාට බටන් එක ඔබන්න. හරි. ඊට පස්සේ මේ නිල් පාට බටන් එක ඔබපුවාම ඔයාගේ විස්තර කන්ෆර්ම් කරන්න අහනවා. ඒකෙත් ඉස්සරහට යන්න නිල් පාට බටන් එක ඔබන්න. එහෙම ගියාම මෙන්න මෙහෙම SMS එකක් එවන්න ස්ක්‍රීන් එකක් එනවා. ඒකත් ඉස්සරහට නිල් පාට බටන් එක ඔබලා ගිහිල්ලා ඒ SMS එකේ තියෙන කෝඩ් එක ඔයාලා ගහලා ඉස්සරහට යන්න. ඊට පස්සේ අන්තිමටම ස්ක්‍රීන් එකේ එනවා මෙහෙම එකක්. මේක තමයි ඔයාගේ අර කෑෂ් කාඩ් එකේ පින් එක ගහන්න එන ස්ක්‍රීන් එක. අපි අර ATM එකේදී සල්ලි ගන්න අංක ඉලක්කම් 4ක කෝඩ් එකක් තියෙන අපි ගාව. ඒ කෝඩ් එක ඉලක්කම් 4 එක මෙතන ගහලා මේ යට තියෙන නිල් පාට බටන් එක ඔබන්න ඉස්සරහට යන්න. එතකොට අන්තිමේටම ඔයාගේ විස්තර ටික පෙන්නලා ඉවරලා අහනවා ඕකේද කියලා. එතකොට මේ නිල් පාට බටන් එක ඔබලා ඒක ඉවර කරන්න. හරි. ඒක ඉවර කරපුවම ආයේ මේ රකුතෙන් එකේ පේජ් එකට එනවා. දැන් මෙතන ඔයාගේ බැංකු account එක link වෙලා තියෙන්නේ. එතකොට අන්තිම වශයෙන් ඔයා මේක submit කරන්න. හරි. submit කරපුවාම අවසාන වශයෙන් ඔයාට ඔයා දාපු ඕඩර් එක පෙන්වනවා. මෙහි PSIM නම් ඒ ඔක්කොම විස්තර පෙන්වනවා. ඒක apply කරන්න. apply කරලා ඉවරලා
තව මෙතෙන්දී අන්තිමට අහනවා ඔයාලට තව මොන හරි දේවල් ගන්න තියෙනවද කියලා. එහෙම එතෙන්දී ආයෙ මොනවත් ගන්න යන්න එපා. මෙන්න මේ proceed button එක යට තියෙන proceed button එක ඔබන්න. හරි. ඒක ඔබපුවාම Rakuten එකේ terms and conditions වලට පෙන්නනවා. එතෙන්දී මෙන්න මෙහෙම හරි දාලා නැති තැන් වලට හරි දාලා agree and apply button එක ඔබන්න. හරි. මෙන්න මෙහෙම හරි දාලා එහෙම ස්ක්‍රීන් 3ක් විතර එනවා මම හිතන්නේ. ඒක agree and apply button එක ඔබන්න. එතනින් එතකොට ඉවර වෙනවා. මෙහෙම success කියලා message එකක් එයි. ඊමේල් එකක් ඔයාගේ ඊමේල් account එකට යනවා. හරි. එතකොට එතනින් ඉවර වෙනවා. අලුත් SIM එකක් දාපු කෙනෙක් නම් මෙතනින් ඉවරයි. ඔයාගේ ඔයා දාපු details Rakuten එකේ verify කරන්න පැයක් දෙකක් විතර යනවා. ඒක වුණාට පස්සේ SIM එක ඔයාට post කරලා එවනවා. දවස් දෙකක් විතර ඇතුළත ගෙදරට එයි. හරි. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔයාට සබ්මිට් කරගන්න බැරි වුණොත් බැංක් account එකේ මොකක් හරි error එකක් එනවා නම් මෙන්න මේ Facebook page එකට අපිට message එකක් දාන්න. අපේ ඒ වෙලාවට available ලංකාවේ සිංහල කතා ගන්න පුළුවන් එක්කෙනෙක් ඔයාට support කරයි. සිංහලෙන් message කරන්න ඕනනම් support කරන්න. Facebook page එකේ නම තමයි Rakuten Mobile Connection Support. හරි. එතකොට මෙතනින් අලුත් SIM එකක් දාපු කෙනෙක් නම් ඉවරයි. නමුත් SoftBank AU ඒ වගේ කම්පැනි එකකින් නම් නොරිකය වෙන එක්කෙනෙක්ට නම් තව පොඩි වැඩ දෙකක් තියෙනවා. හරි. මෙතන ඔයාගේ දැන් SIM එක මෙතෙන් දැම්මට පස්සේ ඊට පස්සේ ඔයා මෙන්න මෙහෙම Rakuten Mobile කියලා app එකක් තියෙනවා. හරි. ඒක download කරගන්න. ඒක download කරගත්තාම ඔයාට අර අපි මෙතෙන්දී හදපු email password දීලා ඒකට log වෙන්න පුළුවන්. හරි. ඒකට log වුණාම ඔයාගේ Rakuten එකේ ඔයාගේ ID එක එහෙම approve වුණාම ඔයාගේ details approve වුණාම එතනින් එහාට ඔයාගේ දැන් පාවිච්චි කරන කම්පැනියේ උදාහරණයක් විදිහට SoftBank නම් ඒකෙන් ඔයාගේ නම්බර් එක රිලීස් කරගන්න ඕනේ. කොටින් කියනවා අර MNP කියන වැඩේ කරගන්න ඕනේ. හරි. ඒක කරන්නේ Rakuten mobile app එකට log වුණාම මෙන්න මෙහෙම message එකක් පෙන්නනවා. MNP parameters are required කියලා. ඒකේ මෙතන බටන් එකක් තියෙනවා බලන්න proceed to order history කියලා. ඒතර ඒක ඔබලා order history කියන එකට යන්න. ඒතර මෙහෙම බටන් එකක් පෙන්නනවා start MNP procedure කියලා. හරි. එතකොට ඒක ඔප්පුවාම මෙතනින් ඔයාගේ ඔපරේටර් තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට SoftBank එකේ නම් මෙතනින් SoftBank තෝරලා එතනින් ඉස්සරහට යන්න. එතනින් ඉස්සරහට ගියාට පස්සේ ඔයාට තියෙන්නේ SoftBank page එකට log වෙන්න ඔයාට එනවා. ඒකට log වෙලා ඉවරලා එතෙන්දී MNP කියන වැඩේ ඔයාට ලේසියෙන් කරගන්න පුළුවන්. මෙතනින් එහාට එක එක කම්පැනි වලට වෙනස් වෙන හින්දා මට වීඩියෝ එකට ඇඩ් කරන්න අමාරුයි. නමුත් එතෙන්දී මෙතනින් එහාට ගියාම තමන්ගේ කම්පැනියෙන් ලේසියෙන්ම අර MNP නම්බර එක ගන්න කියන ටික තමයි තියෙන්නේ. ඒ ටික තනියම කරගන්න. ඒකත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් මේ අපේ Facebook page එකට message එකක් දාන්න. අපි ඒකට support කරන්නම්. හරි. මෙතෙන්දී හදිසියවත් මේක ඔන්ලයින් මේ ඇප් එක හරහා ඔයාලට කරගන්න බැරි වුණොත් උදාහරණයක් විදිහට SoftBank එකකට log වෙලා ඉවරලා ඒකිනුත් කරගන්න බැරි වෙන වෙලාවල් එනවා. මොකද ඔයා සමහර විට බිල තාම ඔක්කොම ගෙවලා නැත්තම් ඒ වගේ මොන හරි issues තිබ්බොත් එතෙන්දි කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඔයා SoftBank එකට හරි තමන් දැන් පාවිච්චි කරන කම්පැනිට කෝල් එකක් දීලා කියන්න මේ MNP නම්බර එකක් ගන්න ඕනි කියලා. එතකොට එයාලා කෝල් එකෙන් ඒක කරලා දෙනවා. මොකද ඉතුරු වෙච්ච බිල නම් මනම් එහෙම ගෙවන එක එයාලා ඔයාලා ගෙදරට බිල් එවන්න මොකක් හරි විදියක් සකස් කරලා එතෙන්දී MNP නම්බර එක එයාලා ගොඩක් වෙලාවට දෙනවා ෆෝන් එකෙන් කතා කරොත්. එහෙම MNP නම්බර එක අරගෙන මෙතෙන්ට ගිහින් මෙන්න මේ ස්ක්‍රීන් එකට ගිහින් මේක ක්ලික් කරලා මේකේ යටම තියෙනවා MNP නම්බර එක මැනුවලි එන්ටර් කරන්න තැනක්. එතකොට මේ ඔපරේටර් කියන තැන මේක ක්ලික් කරලා යටටම ගිහිල්ලා MNP නම්බර එක දාන්න තැනක් තියෙනවා. ඒකට ගිහිල්ලා MNP නම්බර එකයි තව MNP නම්බර එක එක්ස්පයර් වෙන දවසක් එයා දෙනවා. දැන් පාවිච්චි කරන කම්පැනි උදාහරණයක් විදිහට SoftBank එකෙන් MNP නම්බර එකත් එක්ක MNP නම්බර එක එක්ස්පයර් වෙන ඩේට් එකක් තියෙනවා. ඒ දෙක දාන්න තියෙන්නේ. ඒ දෙක දාලා සබ්මිට් කරපුවාම එතනින් වැඩේ ඉවරයි. ආයෙ ඔයාට SIM එක ගෙදරට එනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. ඒකත් දවස් දෙකක් ඇතුළත SIM එක ගෙදරට එවනවා.
හරි. එතකොට MNP කරපු කෙනෙක්ට සිම් එක ගෙදර ආවට පස්සෙත් තව පොඩි වැඩක් තියෙනවා. ඒත් මේ රකුතෙන් මොබයිල් ඇප් එකෙන් තමයි කරන්න තියෙන්නේ. මොකද ඒ එන සිම් එක ඇක්ටිව් නැහැ. ඇක්ටිව් මොකද ඒක ඇක්ටිව් වුණොත් ඔයාගේ දැන් තියෙන සොෆ්ට් බෑන්ක් එකේ හරි මොකේ හරි සිම් එක ඒ වෙලෙම ඩිඇක්ටිව් වෙනවා. ඒකින්ද රකුතෙන් එකට ඒක ඒ වද්දිම ඇක්ටිව් කරලා තියන්න විදිහක් නැහැ. එතකොට ඔයාලා ඒකත් ඇක්ටිව් කරන්න ඕනි. සිම් එක ගෙදරට ආවට පස්සේ මේ මේ ඇප් එකට ලොග් වුණාම එතෙන්දි මැසේජ් එකක් එන්නයි සිම් එක ඇක්ටිව් කරන්නද කියලා අහලා ඒක ඕකේ කරලා ඇක්ටිව් කරන වැඩ ටික කරන්න. MNP දාපු කෙනෙක් නම් ඔයාට ඇඩිෂනල් ස්ටෙප් දෙක තියෙනවා. හරි. අලුත් සිම් එකක් දාපු කෙනෙක් නම් මෙතනින් ඉවරයි. සිම් එක ගෙදරට ආපුවාම ඒක ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒක ෆෝන් එකට දාන්න විතරයි තියෙන්නේ. හරි. MNP කෙනෙක් නම් මෙන්න මේ සක්සස් කියන ඊමේල් එක ආවට පස්සේ තව ස්ටෙප් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ My Rakuten mobile app එකට log වෙලා එතනින් proceed to order history ගිහිල්ලා ඔයාගේ දැන් කම්පැනියට log වෙලා ඉවරලා තමන්ගේ නම්බර එක රිලීස් කරගන්න සහ ඒ සිම් එක ගෙදරට ආවට පස්සේ ඒ සිම් එක ඇක්ටිව් කරන්න. ඒ දෙකම කරන්නේ මේ My Rakuten mobile කියන app එකේ. මේවා හැමදේම කරද්දී ඔයාට ඕනම ප්‍රශ්නයක් ආවොත් අපේ Facebook page එකට message එකක් දාන්න. අපි support කරන්න. හරි. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි.